මම සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් සිද්ධ වුණාම පන්තියේ මේක ගැන කියනවා. ඒක කියන්න ඕන කියලා මට හිතුණා. හරිද? අද පුතා ලංකාවේ රෝහලක් තුල වෛද්‍යවරියක් අපචාරයට ලක් වෙලා තියෙනවා. හරිද? රෝහලක් තුල. හරිද? එතකොට මම මේ ආදරෙන් කියන්නේ මගේ පන්තියේන පැටවුන්ට, මගේ නංගිලාට, මගේ දියණිවරුන්ට විශේෂයෙන් කොල්ලොත් ආරක්ෂා විය යුතුයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. කොල්ලොත් ආරක්ෂා වෙන්න ඕන. හැබැයි විශේෂයෙන්ම ගැහැණු දරුවෝ ටික මේක මං උඹලට අයියා කෙනෙක් වගේ, තාත්තා කෙනෙක් වගේ, එහෙමත් නැත්නම් සහෝදරයෙක් වගේ විශේෂයෙන්ම උඹලට ආදරය කරන සර් කෙනෙක් විදියට කියන්නේ. මේක ඕගොල්ලොන්ට මේ ජීවත් වෙන්න හොඳ රටක් නෙවෙයි. ඇත්ත කතාව ඒක. ඉස්සර අපි කතා කරනවා පැටව මේ ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට කාන්තාවකට ඕනම වෙලාවක ඇවිදගෙන යන්න පුළුවන් වාතාවරණයක් තිබ්බ කියලා. හැබැයි අද ලංකාව මේ මොහොත වෙනකොට ලංකාව නෙමේ ලෝකයේම විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් කාන්තාවකට දෙන්න ඕන ගෞරවය දෙන්න දන්නේ නැත. හරිද? සහෝදරයට සහෝදරියෝ පේන්නේ සමහර වෙලාවට තාත්තට දුව පේන්නේ. ඒ කෙසේ හෝ ගත්තට පස්සේ කතා කිරීමට තරම්වත් සුදුසු නැති පිළිකුල් සහගත දේවල් අපිට සමාජයේ අහන්න දකින්න හම්බ වෙනවා. අපිට මුළු සමාජෙම එඩියුකේට් කරන්න පුළුවන්ද? අපිට මුළු සමාජෙම එඩියුකේට් කරන්න බෑ. අපි හැමෝටම කියන්න බෑ ළඟට ගිහිල්ලා කෙල්ලොන්ව ආරක්ෂා කරන්න, කාන්තාවන් ආරක්ෂා කරන්න කියලා. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ ආදරණීයයන් ආරක්ෂා කරන එක. අපේ ආදරණීය කාන්තාව ආරක්ෂා කරන එක. ඔයාගේ අම්මා වෙන්න පුළුවන්, ඔයාගේ නංගි වෙන්න පුළුවන්, ඔයා ආදරය කරන කවුරුම හෝ ආරක්ෂා කරගන්න. රෑට නෙවෙයි දවල්ටවත් එළිය බැහැලා යන්න පුළුවන් තැනක් නැහැ. පුළුවන් තරම් ඒගොල්ලොන්ව ආරක්ෂා කරන්න. විශේෂයෙන් මම ළඟින් දන්නුන් දන්නවා මං කොහොමද මේ මගේ වටේ පිටේ ඉන්න සෙට් එකට ඒ ආරක්ෂාව කොහොමද දෙන්නේ කියන එක. එතකොට අනිත් එක පිරිමියෙක් විදියට උඹේ අතින් කවදාවත් එහෙම දෙයක් කාන්තාවකට නොවෙන්න වග බලා ගන්න. හරිද? අපි හැමෝම මිනිස්සු, we all have feelings. හැබැයි එහෙම වෙන්න දෙන්න එපා. හරිද? බල්ලෝ බලල්ලු වගේ වෙන්න එපා. තිරිසන්නු වගේ වෙන්න එපා. හරිද? ඒ කියන්නේ මේ ලෝකේ පට්ට කුරුරුයි. අපිට හිතා ගන්න බැරි තරම් කුරුරුයි. සමහර රේප් කේසස් තියෙනවා. ඒවා කියවන්න බෑ, ඇඟ වැටෙනවා. ලෝකේ දරුණුතුම රේප් කේස් එකක් ගත්තට පස්සේ මේ යකඩ ගුලි ඔබල තියෙනවා මේ ලිංගික අවයවවල. දාලා අඹරලා තියෙනවා. ඒවා හිතා ගන්නවත් බැරි තරම් වේදනාත්මක කුරිරු දේවල්. එතකොට ලංකාවේ මේ වෙච්ච අන්තිම රේප් කේස් එක නෙවෙයි. වෙච්ච පළවෙනි එකත් නෙවෙයි. මතක ඇති ලංකාවේ සේයා සදයුමි වගේ දරුණු ඝාතන සිද්ධ වුණා. එතකොට පැටව් ඔයා ආරක්ෂා වෙන්න විශේෂයෙන් ඒ වගේම ඔයාගේ අහල පහල ඉන්න මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. මොකද ලෝකයේ කාන්තාව ආරක්ෂා නොකරපු කිසිම රටක් දියුණු රටක් බවට පත් වෙලා නැහැ. ලෝකේ දියුණු රටවල් අරගෙන බලන්න. ලෝකේ දියුණු රටවල් අරගෙන බලන්න. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම කාන්තාවන් ආරක්ෂා කරපු රටවල්. ඒ රටවල් තමයි දියුණු වෙන්නේ. හරිද? කාන්තාවකගේ ආරක්ෂාව සැක සහිතයි නම් ඒ රට තාම දුප්පත් රටක්. එහෙම නැත්නම් දියුණු වෙමින් පවතින රටක්. බලන්න ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශ, පාකිස්තාන මේ හැම රටක්ම එහෙම තමයි. හරිද? කාන්තාවට නිසි තැන, කාන්තාවන්ට සුදුසු තැන, කාන්තාව ආරක්ෂා වීම තුලින් තමයි සමස්ත සමාජයක් යහපත් සමාජයක් බවට පත් වෙන්නේ. ඒකට හේතුව තමයි අනාගතයේ ආදරණීය දරුවන් ලබන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන් කාන්තාවට විතරයි. හරිද? ඒක නිසා කොල්ලෙක් විදියට උඹට අම්මලා අක්කලා ඉන්නවා, නංගිලා ඉන්නවා. ඒ වගේ මේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙක් දිහාම, හැම කාන්තාවක් දිහාම බලන්න. ඒ වගේම තමයි ඔයාගේ ළඟින් ඉන්න ආදරණීයන් ටික ආරක්ෂා කරගන්න. මේ ළඟ ඉන්න එක මානසික ලෙඩෙක් වෙන්න පුළුවන්. ඌ මොකක් හරි අපරාධයකට මුල පුරමින් ඉන්නව පුළුවන්. හරිද? සෝ ඒක නිසා කට්ටිය එහෙම කරන්න. ඒක